හරි ජයෙන් ජයම වෙන ජයග්‍රාහී දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඉතින් fingertricks LK YouTube channel එකට වගේම fingertricks.lk Facebook page එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඇත්තටම අද අපි මේ වීඩියෝ එක කරන්න හේතුව තමයි ලංකාවේ betting site play කරන ගොඩක් අය lost වෙලා ඉන්නවා. සාමාන්‍යයෙන් සමහර අය කෝටි ගණන් lost වුණ අයත් ඉන්නවා. ලක්ෂ ගණන් lost වුණ අය ඉන්නවා. ඊට අමතරව පොඩි ගණන් වලින් play කරලා lost වුණ අය ඉන්නවා. නමුත් මේ කිසිම කෙනෙක් දන්නේ නැහැ තමන් lost උනේ මොන හේතුව නිසාද කියන එක ගොඩක් අය දන්නේ නැහැ. ඇත්තටම ගොඩක් අය lost වෙන්න හේතුව කියලා දෙන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඇත්තටම ඔයාලා මේ වීඩියෝ එක A to Z බලන්න. ඇත්තටම lost වුණ කෙනෙක් නම් අනිවාර්යෙන් මේක බලන්න. මොකද ඇත්තටම මෙච්චර කාලයකට play කරලා කෝටි ගණන් ලක්ෂ ගණන් lost වෙලා ඉන්න අය තමන්ට විනාඩි 10ක් 15ක් වැය කරලා ඉවර වෙලා තමන් lost උනේ මොන හේතුව නිසාද කියලාවත් තමන්ට හිතා ගන්න බැරි නම් ඇත්තටම තේරුමක් නැහැ. සමහර අය තවත් ඒ lost වෙලා ඉද්දි ඒ විදිහටම play කරනවා. ඇත්තරම betting site වලින් සාමාන්‍යයෙන් දවසට ගාණක් ඇත්තරම හොයන් ඉන්න පුළුවන්. නමුත් මේ ගොඩක් අයගේ තිබිලා තියෙන අධික තණ්හාව තමයි. ඇත්තරම ගොඩක් අයගේ දැන් මගෙන් deposit withdrawal කරගන්න අය ගොඩක් ඉන්නවා. එයාලා සමහර වෙලාවට ගොඩක් අය lost වුණාම පස්සේ කියනවා අයියේ trick එකක් නැද්ද මොනවත් signal දෙන්නේ නැද්ද? ඇත්තරම signal දෙනවා කියලා දෙයක් නැහැ මේකේ. ඇත්තරම trick තියෙනවා මේකේ. trick තියෙනවා. trick වලට මේක use කරලා වෙලා දිනන්න පුළුවන්. දවසට ගාණක් හොයාගන්න පුළුවන්. අධික තණ්හාවට නෙවෙයි දවසට ගාණක් හොයාගන්න පුළුවන්. මම ඔයාලට කියන්න මම නෝට් ඩවුන් කරගෙන තියෙනවා ගොඩක් කරුණු ගොඩක් අය lost වෙන්න ඇත්තරම හේතු වෙන ගොඩක් කරුණු මම නෝට් ඩවුන් කරගෙන තියෙනවා මම ඔයාලට එකින් එක මම ඔයාලට කියන්නම් 1 to 1 මම ඔයාලට කියන්නම් කොහොමද මොන හේතු නිසාද මේ අය lost වෙලා තියෙන්නේ කියන එක. හරි එතකොට මම කියන පළවෙනි කරුණ තමයි ගොඩක් අය lost වෙන්න හේතුව තමයි සමහර වෙලාවට betting site play කරන්න තියෙන ආසාවට බොහෝ වෙලාවට මොකක් හරි site එක registration එක කරගන්නවා. registration එක කරගෙන deposit එකක් දාගෙන play කරනවා. ඇත්තටම මේ වෙලාවට ගොඩක් අය දිනන අය ඉන්නවා. දිනපුවාම පස්සේ මෙයාලා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේක withdrawal කරගන්න විදිහක් නැහැ. withdrawal කරගන්න විදිහක් නැති වෙන්න හේතුව තමයි තමන්ගේ account එක complete නැහැ. complete profile එකක් හදලා නැහැ. one click එකෙන් ගිහිල්ලා registration එක විතරයි කරගෙන තියෙන්නේ මෙයාලා. එතකොට withdrawal එකට යනකොට මෙයාලට කම්මැලි withdrawal එකට ගිහිල්ලා profile එකේ තියෙන details ටික fill කරලා මෙයාලට withdrawal එක දාගන්න කම්මැලි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මෙයාලා කරන්නේ withdrawal එක දාග පස්සේ දාගන්නවා කියලා තවත් play කර ඉන්නවා. එතකොට එයාලා win කරපු මුදල සම්පූර්ණයෙන්ම lost වෙනවා. ඒක එක හේතුවක් තමයි මෙයාලා lost වෙන්න අනිවාර්යයෙන්ම තමන් account එක හදා ගන්නවා නම් ඉස්සෙල්ලාම සල්ලි deposit කරන්න කලින් complete profile එකක් හදා ගන්න ඕන. අනිවාර්යයෙන් මේක අනිවාර්යයෙන්ම කරන්න ඕන වැඩක් තමයි complete profile එකක් අනිවාර්යයෙන්ම හදා ගන්න එක. හරි ඉතුරු එක තමයි මෙයාලා lost වෙන්න දෙවෙනි හේතුව තමයි මෙයාලා සල්ලි ඩිපොසිට් කරනකොට ඇත්තටම මේ ලක්ෂ ගණන් කෝටි ගණන් එතකොට ඊට අමතරව පොඩි ගණන් හරි lost වුණ අයට මම මේ කියන්නේ මෙයාලා ඩිපොසිට් කරගන්නකොට ඩිපොසිට් කරන්නේ පොඩි ගණන්. එතකොට සමහර වෙලාවට හිතන්නකෝ ඔයාලා දවසකට සාමාන්‍යයෙන් දැන් ලක්ෂයක් දවසට lost වෙන කෙනෙක් රුපියල් 10000ක් දානවා 15000ක් දානවා 5000ක් දානවා 6000ක් දානවා. එහෙම නෙවෙයි. ඔයාලට ගේම් එකක් ගහ ගන්න ඕන නම් මේකේ දවසට ඔය ඩිපොසිට් කරන ගණන් ඔයාලා 50000 ලක්ෂ දාන එකේ ඔයාලා එකපාර රුපියල් 30000ක් 40000ක් එකපාර දාගත්තා නම් ඔයාලට ගේමක් ගහගෙන දවසට ගාණක් හොයාගෙන පාඩු වෙන්න පුළුවන්. නමුත් ඔයාලා පොඩි ගණන් වලින් නම් දවසට මේ ගාණ මේකට ඩිපොසිට් කරන්නේ ඇත්තටම කිසිම තේරුමක් නැහැ. මොකද ඔයාලා පොඩි ගාණක් lost වෙනවා ඊට පස්සේ ඊළඟට දාන ගාණ දාන්නේ ඒ ගාණ හොයාගන්න හිතාගෙන තමයි ඊළඟට දාන ගාණ දාන්නේ. එහෙම ඇත්තටම තේරුමක් නැහැ. ඇත්තටම ලොකු ගාණක් දාගෙන දානවනම් එකපාර තමන් දාන ගාණ දාගෙන මොකක් හරි ක්‍රමවේදයක් යටතේ ඔයාලා මේක ප්ලේ කරලා ඉවර වෙලා ඔයාලට දවසට ගාණක් හොයාගන්න පුළුවන්. අනිවාර්යෙන් මේක කරන්න ඕන. ඩිපොසිට් කරනවා නම් ඇත්තටම ඔයාලා හිතන් ඉන්නවා නම් මම අද දවසට ප්ලේ කරන්න රුපියල් 5000ක විතරයි. මේකෙන් මට වින් එකක් ආවත් lost එකක් ආවත් මම ආයේ මේකෙන් ඉතින් එහාට ඩිපොසිට් කරන්නේ නැහැ කියලා හිතා ගන්න නම් ඔයාලා ඩිපොසිට් එක දාන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක පෙරදුනාට පස්සේ ඒ ගාණ හොයන්න තවත් ගාණක් දා ගන්නවා. ඊට පස්සේ ඒ ගාණ හොයන්න තවත් ගාණක් දා ගන්නවා. එහෙම ප්ලේ කරලා වැඩක් නැහැ. එහෙම අනිවාර්යෙන් එහෙම ඩිපොසිට් කරනවා. ඔයාලා ඩිපොසිට් කරන ගාණ එකවර ඩිපොසිට් කරගෙන ප්ලේ කරන්න. ඇත්තටම මොකක් හරි ක්‍රමවේදයක් යටතේ අපි ළඟ තියෙනවා ගොඩක් ක්‍රමවේද තියෙනවා. කොහොමද දවසට ගාණක් හොයාගන්න කියන ක්‍රමවේද තියෙනවා. ලොකු ගණන් වලින් ඩිපොසිට් කරන අයටත් තියෙනවා. පොඩි ගණන් වලින් ඩිපොසිට් කරන අයටත් දවසට රුපියල් 2000-3000ක් හොයාගන්න පුළුවන්. ඕන තරම් ක්‍රමවේද අපි ළඟ තියෙනවා. අපි ඒ ඔයාලට කියලා දෙන්නම්. හරි මම මේක නෝට් ඇත්තටම මගේ මේ කරුණු ටික මම නෝට් ඩවුන් කරගෙන දෙන්නේ. මොකද ඔයාලට මේක එකින් එකට කියන්න ඕන නිසා මේ එතකොට ඉතුරු එක තමයි මනි මැනේජ්මන්ට් එකක් නැතිවීම සහ අනවශ්‍ය කලබලය. ඒ කියන්නේ තමන් දාන සල්ලි ටික දැන් තමන් අපි හිතමුකෝ රුපියල් 10000ක් මම මේකට දාගත්තා කියලා ඉවර වෙලා 10000ක් මම ඩිපොසිට් එකක් දාගෙන මම ප්ලේ කරගෙන යනවා. ප්ලේ කරගෙන යනකොට ඇත්තටම අපේ පොඩි ගාණක් රුපියල් 1000ක 2000ක පොඩි lost එකක් යනවා. ඉස්සල්ලාම අපිට win එකක් එන්නේ නැතුව පොඩි lost එකක් යනවා. මේ වෙලාවට කරන්නේ ගොඩක් අය කලබල වෙනවා. එයාලා කරන්නේ ඉක්මනට අර තමන්ගේ අතේ තියෙන bet එක වැඩි තමන් අතේ තියෙන ඉතුරු මුදල වැඩි ගණන් වලින් bet කරලා ඉවර වෙලා ඉක්මනට තමන් අතේ තියෙන කැපිටල් එක නැති කරගන්නවා.
ඇත්තටම අපි ලොස් ටයිම් එක දැන් ගොඩක් වෙලාවට මේ වගේ ගොඩක් වෙලාවටම ප්ලේ කරන්නේ ඇත්තටම ක්‍රෑෂ් ඇවියේටර් වගේ ගේම් තමයි ගොඩක් අය ප්ලේ කරන්නේ. එතකොට එයාලගේ රුපියල් 1000ක් 2000ක් ලොස්ට් එකට යනකොට අපි තවත් වැඩි කර ගහන්න ගියොත් ඇත්තටම මේ ක්‍රෑෂ් ඇවියේටර් වල ගොඩක් වෙලාවට ලොස්ට් එකට යන වෙලාවට ලොස්ට් එකටමයි යන්නේ. වින් එකක් එන වෙලාවට වින් එකක් එනවා. එතකොට අපිට අල්ලන් ඉන්න සල්ලි නෑ. අපිට අර වින් එක එන වෙලාවට අල්ලන් ඉන්න සල්ලි නෑ. අපිට අර අනවශ්‍ය කලබලයෙන් හින්දා 1000 2000 රිකවර් කරගන්න අපි අතේ තියෙන සල්ලි ටික අපේ අතේ ඩිපොසිට් කරලා තියෙන ඉතුරු කැපිටල් එක අපි ඉක්මනට දාලා මේක අපි ඉවර කරගන්නවා. එතකොට අපි කරන්න ඕනේ ඒ වෙලාවට තව පොඩි ගණන් වලින් දාලා පොඩි ගණන් වලින් කෑෂ් ඇවියට වගේ ප්ලේ කරන අය නම් පොඩි ගණන් වලින් කෑෂ් අවුට් කරගෙන අපි කරන්න ඕනේ ඇත්තටම මේ ගාන අපි දාපු ගාන ඉක්මනට රිකවර් කරගන්න එක තමයි කරන්න ඕනේ. ඊට පස්සේ අපිට විනින් ටයිම් එකේ අපිට ප්ලේ කරන්න අපි ළඟ සල්ලි අපි දාපු කැපිටල් එක අපි ළඟ තියෙනවා. අනිවාර්යෙන් ඒක ඔයාලා කරන්නම ඕන දෙයක් තමයි. අනවශ්‍ය විදියට කලබල වෙන්න අවශ්‍යම නැහැ. ඔයාලා පොඩි ගාණක් ඒ කියන්නේ පොඩි ගාණක් ලොස්ට් වුණා කියලා කලබල වෙන්න දෙයක් නැහැ. තමන් පොඩි ගණන් වලින් අපේ කැපිටල් එක ආයෙ පාරක් හදාගත්තට පස්සේ අපිට ආයෙ මුලින් ඉඳලා ප්ලේ කරගෙන යන්න පුළුවන්. මොකද ගොඩක් අය එන්නේ දාපු ගාම් මේකෙන් එකපාර ලොකු ගාණක් හොයාගෙන ඉවරලා ඉක්මනට මේකෙන් අයින් වෙන්න. එහෙම තමයි ගොඩක් අය එන්නේ. හරි එතකොට මේක අපි හතරවෙනි එක විදිහට අපි දාලා තියෙනවා කිසිම ට්‍රික් එකක් හරි කිසිම මෙතඩ් එකක් හරි නැතුව තමයි ගොඩක් අය ප්ලේ කරන්නේ. ඒ කියන්නේ තමන් සල්ලි දාගත්ත ඩිපොසිට් එකක් දාගත්ත ඩිපොසිට් එකක් දාන තමන්ට ඕන විදිහට ගියා ප්ලේ කරා. ඒ කියන්නේ දැන් ගොඩක් අය මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ක්‍රෑෂ් ඇවියට වගේනේ ප්ලේ කරන්නේ. එතකොට ක්‍රෑෂ් එකට ගිහිල්ලා කවුරුත් මම මේ වීඩියෝ එක බලන අය ගොඩක් අය හිතා ගන්න සමහර අය ළඟ නම් ඇති සමහර අය මං කියන්නේ මේකට 99%ක් ළඟ නැහැ. කවුරුත් හිතලා දිනනවාද මම මේ ගානින් ක්‍රෑෂ් අවුට් එක කරගන්නේ කියලා ඉවරලා. ඒ කියන්නේ සමහර වෙලාවට 10ට යන ඒවත් කෑෂ් අවුට් එක කරගන්න නැතුව ඉන්නවා මේ 20ට විතර යනකම්. එතකොට කවුරුත් කිසිම වෙලාවක ගේම් එකට එනකොට මම මේ ගානින් තමයි කෑෂ් අවුට් එක කරන්නේ. මම මේක මට ගන්න බැරි වුණොත් මම ඊළඟ එක වැඩි කරලා දාලා මේ ගානින් ගන්නවා. ඒක ගන්න බැරි වුණොත් මම ඊළඟ එක වැඩි කරලා දාලා මේ ගානින් ගන්නවා. එහෙම නැත්නම් ලොස් ටයිම් එකක් යන වෙලාවට මම මේ ලොස් ටයිම් එක ගිහිල්ලා ඉවර වෙලා තව විනින් ටයිම් එකක් එනකම් බලන් ඉන්නවා කියලා කවුරුත් මම හිතන්නේ ප්ලේ කරලා නැහැ. තමන්ගේ අතේ තියෙන කැපිටල් එක ඉවර වෙනකම්ම කිසිම මෙතඩ් එකක් නැතුව කිසිම දෙයක් දන්නේ නැතුව නිකන් අර ආවට ගියාට ප්ලේ කරන එකක් තමයි ගොඩක් අය ඇත්තටම ප්ලේ කරන්නේ. ඒ නිසා ඇත්තටම එහෙම ප්ලේ කරනවා නම් තවත් ප්ලේ කරන්න එහෙම නම් ඔය ලක්ෂ ගණන් කෝටි ගණන් ලොස්ට් උනායි ඇත්තටම ප්ලේ කරන්න එපා. ඔයාලා දැම්මම ප්ලේ කරන එක නවත්තන්න. මොකද ඔයාලා ඉස්සරහට ප්ලේ කරත් ඔයාලට තියෙන්නේ ඔය රිසල්ට් එකම තමයි. ඒ වගේම තමයි මම කියන්නේ එයාලා ගොඩක් වෙලාවට එයාලගේ ලක් එකට දිනන්න තමයි අවිල්ලා තියෙන්නේ. ඇත්තටම මේ ගේම්ස් ඔක්කොම හදලා තියෙන්නේ විනින් chance එක 1% තියෙන තමයි. ඒ කියන්නේ අපි ලක් එක 1% වගේ තියෙන තමයි හදලා තියෙන්නේ. නමුත් අපිට 1% එකනුත් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජනයක් අපි ළඟ මොකක් හරි ට්‍රික් එක. ඒ කියන්නේ කවුරු හරි කියලා දුන්න ට්‍රික් එකක් හරි තමන් හදාගත්ත ට්‍රික් එකක් හරි තියෙනවනම් අපිට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඔයාලට මම ට්‍රික් එක ගැන කියනකොට ඇත්තටම මම ඔයාලට පොඩි දෙයක් පෙන්නන්නම්. මගේ මේ මෙල්බෙට් කියන සයිට් එක මම ඕපන් කරගෙන තියෙන්නේ. එතකොට මම හදාගත්ත ට්‍රික් එකක් තියෙනවා. මම ඔයාලට නිකමට මම මේකේ රවුන්ඩ් දෙකක් විතර මම ප්ලේ කරලා පෙන්නන්න මේ ට්‍රික් එක ගැන කියනකොට හරි මේක ට්‍රික් එක ගැන මම දැනට ප්ලේ කරන්න නැතුව ඉන්නම්. මේකේ මම හදපු වීඩියෝ එකක් තියෙනවා. ඕන කෙනෙක් ඒ කියන්නේ මේක මම ඇත්තටම ට්‍රික් එක යූස් කරන එක තියෙනවා. යූස් කරන වීඩියෝ එක කාට හරි ඕන නම් මට WhatsApp නම්බර් එක මම මෙතනින් දාන්නම්. මට WhatsApp message එකක් දාන්න. මම එයාලට අනිවාර්යෙන් මේකේ වීඩියෝ එක දාන්න. මොකද නැත්තම් වීඩියෝ එක ඇදේ මේක ගොඩක් වෙලා ඇත්තටම මේකේ තව තියෙන ගොඩක් කරුණු ටිකක් තියෙනවා. එතකොට සමහර අය ඉන්නවා ස්පෝර්ට් වලට බෙට් කරන අය ඉන්නවා. ස්පෝර්ට් වලට බෙට් කරන අය ගොඩක් වෙලාවට කරන්නේ සාමාන්‍යයෙන් ඔඩ් එක සාමාන්‍යයෙන් අපි හිතමුකෝ 7ට 8ට 10ට 11ට 12ට අන්න ඒ වගේ ගේම්ස් වලට තමයි දාන්නේ. ඇත්තටම අපි ගොඩක් අය දන්නවා මේ ගේම් එක ලොස්ට් කියලා. මේ ගේම් එක ලොස්ට් වෙන සම්භාවිතාව 80%ක් විතර තියෙන ලොස්ට් වෙන සම්භාවිතාව. හැබැයි මේකේ විනින් chance එක 20%ක් විතර තියෙනවා. නමුත් ගොඩක් අය කරන්නේ විනින් chance එක පැත්තකට දාලා අර ඔඩ් එක වැඩි එකට දානවා. සමහර වෙලාවට මේකෙන් සාමාන්‍යයෙන් අපි හිතමුකෝ ගේම්ස් 100ක් විතර යනකොට මේකෙන් ගේම් 5ක් 6ක් වගේ වින් කරන්න පුළුවන් මේ වගේ ඒවා. නමුත් ඒ වෙනකොට අපි ලොස්ට් වෙන්න ඕන හරිය ලොස්ට් වෙලා ඉවරයි. ස්පෝර්ට් වලට බෙට් කරන එකේ පොඩි සිස්ටම් එකක් තියෙනවා. ස්පෝර්ට් වලට බෙට් කරන අයට මම මේ සිස්ටම් එක කියලා දෙන්නම්. ඕන කෙනෙක් මට මැසේජ් එකක් දාන්න WhatsApp එකේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මගේ නම්බර් එක දාලා තියන්නම් මෙතනින්. ඕන කෙනෙක් මැසේජ් එකක් දාන්න මම මේ සිස්ටම් එක ඔයාලට කියලා දෙන්නම්. ස්පෝර්ට් වලට බෙට් කරන්න පුළුවන් කවදාවත් ලොස්ට් වෙන්නේ නැතුව බෙට් කරන්න පුළුවන්. ඒ සිස්ටම් එක මම කියලා දෙන්න කවදාවත්ම ලොස්ට් වෙන්නේ නැතුව බෙට් කරන්න පුළුවන්. හැබැයි ලොකු ගණන් වලින් නෙවෙයි. දවසට සාමාන්‍යයෙන් ගාණක් හොයාගෙන ඇත්තටම ඉන්න පුළුවන්. ඒ විදිහට බෙට් කරන්න පුළුවන් ස්පෝර්ට් වලට බෙට් කරන අයට. අනිත් එක තමයි මේ ගොඩක් අයගේ තියෙන අධික තණ්හාව. නිකමට ඔයාලා හිතන්න කුලී වැඩ කරන මිනිස්සු ඉන්නවනේ. කුලී වැඩ කරන මිනිස්සෙක්ට රුපියල් 3000ක් 3500ක් හොයාගන්න දවසකට කොච්චර කට්ටක් කන්න ඕනද මේ මිනිස්සු. ඇත්තටම මේ බෙටින් සයිට් එකේ රුපියල් 3000ක් 3500ක් හොයාගන්නවා කියන එක නම් ඇත්තටම ඊසිම වැඩක්.
නමුත් ගොඩක් අය කරන්නේ හිතන්නකෝ රුපියල් 5000ක් දාගත්ත කෙනෙක් සමහර වෙලාවට ඇත්තටම 5000ක් පින් කරනවා. මේ මිනිස්සුන්ට මේක මදි. තවත් හොයන්න ගිහිල්ලා ඉවර වෙලා අර දිනපු මුදලත් ලොස්ට් කරගෙන දාපු මුදලත් ලොස්ට් කරගෙන ඔක්කොම ලොස්ට් වෙලා ඉවරලා යනවා. එතකොට මේක වැඩියෙන් සල්ලි දාලා ඉවර වෙලා වැඩියෙන් සල්ලි දාලා ඉවරලා ප්ලේ කරන කෙනෙක්ට එහා සාපේක්ෂව ගණක් හොයාගන්න පුළුවන් වෙන විදිහ ට්‍රික් තියෙනවා. නමුත් මෙයාලා කරන්නේ මෙයාලට ගොඩක් වෙලාවට සල්ලි මදි දින්න සල්ලි ටික මදි වෙනවා. මෙයාලා තව හොයන්න කියලා දාපු සල්ලි ටිකත් නැති කරගන්නවා. මම අර කිව්වා වගේ හිතන්න කුලී වැඩ කරන මිනිස්සෙක්ට දවසට ගාණක් හොයාගන්න කොච්චර අමාරුද. එතකොට ඔයාලට ෆෝන් එකෙන් පොඩි වෙලාවක් පොඩි ට්‍රික් එකකට ප්ලේ කරලා ඔයාලට දවසට ගාණක් හොයාගෙන ඉන්න පුළුවන් පාඩුවේ. නමුත් ගොඩක් අය කරන්නේ මේ දිනන ගාණ විත්ඩ්‍රෝල් කරගෙන පාඩුවේ ඉන්නේ නැතුව මේක තමන්ගේ ජොබ් එක රැකියාව කරගෙන මේක කරන්න යන අය තමයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ අය තමයි ගොඩක් වෙලාවට ලොස්ට් වෙන්නේ. ඔයාලා නිකමට හිතන්න දවසකට රුපියල් 3500ක් 4000ක් 3000ක් කියලා හිතන්නකෝ. 3000 ගානේ මාසයක් හෙව්වොත් රුපියල් 90000ක් හොයලා. එතකොට කුලී වැඩ කරන මිනිස්සෙක්ට රුපියල් 90000ක් හොයන්න කොච්චර කට්ටක් කන්න ඕනද? අන්න ඒක මතක තියාගන්න ඔයාලා. ඇත්තටම මේකේ ආවට ගියාට ප්ලේ කරන්න නම් ඇත්තටම ප්ලේ කරන්න එපා. ඇත්තටම තේරුමක් නැහැ. තව තවත් ලොස්ට් වෙන එක විතරයි ඔයාලා වෙන්නේ. මම මේ කියන කරුණු ටික අනිවාර්යෙන් ඔයාලා A to Z අවධාරණය කරගෙන ප්ලේ කරන්න. මේකේ නැත්තම් මේ සිස්ටම් එක මේක ඔළුවට දාගෙන මේ විදිහට ප්ලේ කරන්න පුළුවන් අය විතරක් ප්ලේ කරන්න සහ නැත්තම් ඇත්තටම මේක ප්ලේ කරන එක නවත්තන්න. ගොඩක් අයට මම කියන්නේ ඇත්තටම බොරුවට තමන්ගේ අතේ තියෙන සල්ලි ටික ලොස්ට් කරගන්න එපා. තවත් පොඩි කාරණා දෙකක් තමයි තියෙන්නේ. ඉතුරු එක තමයි ලොස්ට් වෙනවා කියලා දැනගෙනත් මෙච්චර කල් ලොස්ට් උනේ මේක නිසා කියලා දැනත් ගොඩක් අය ප්ලේ කරන්නේ ඒ විදිහටම තමයි ප්ලේ කරන්නේ. ඒ කියන්නේ තමන් එදා ප්ලේ කරපු විදිහටමයි ප්ලේ කරන්නේ. මේක අලුත් සිස්ටම් එකක් හොයාගන්න කවුරුත් try කරන්නෙත් නැහැ. අලුත් මොකක් හරි මෙතඩ් එකක් හොයාගන්න try කරන්නෙත් නැහැ. කිසිම දෙයක් try කරන්නේ නැහැ. එදා ඉඳලා ලොස්ට් උනේ මේ විදිහටම කියලා දැනගෙන මේ ගොඩක් අය ප්ලේ කරන එකම විදිහට. ගොඩක් අය මේක ලක් එකකට දිනන්න මේවා කරනවා. ඇත්තටම ලක් එකකට දිනන්න හදන අය නම් බෙටින් සයිට් මේවා කරන්න එපා. එතකොට මට මේක කියනකොට ඔයාලා කියයි ඕවා හදලා තියෙන ලක් එකකට දිනන්න තමයි. ඔකෙන් දිනන්න බෑ කියලා. කවුරු හරි දිනන්න බෑ කියලා කියනවා නම් දාන ගානට සාපේක්ෂව දවසට ගානක් හොයාගන්න බෑ කියලා කියනවා නම් එහෙම කියන කෙනා මගේ ළඟට ගෙන්නලා මම දවසට ගාන හොයලා පෙන්නනවා. මෙන්න මෙහෙමයි හොයන්නේ කියන එක. ඒ වගේම තමයි සල්ලි දිනුවට පස්සේ දිනපු සල්ලිත් එක්ක තමන්ගේ මුළු කැපිටල් එකම විත්ඩ්‍රෝ කරන්න. විත්ඩ්‍රෝ කරනකොට තමන්ගේ මුළු කැපිටල් එකම ඔයාලා විත්ඩ්‍රෝ කරන්න. ඒකට හේතුව තමයි ඔයාලා දිනපු ගාන විත්ඩ්‍රෝ කරගෙන පොඩි බැලන්ස් එකක් account එකේ තියන් ඉන්නකොට ඔයාලට හිතනවා පොඩ්ඩක් අර එක කහන ගතියක් තියෙනවා. මේක තව ප්ලේ කරන්න ඕන. තව මේ නිකන් ඉන්න වෙලාවටත් පොඩ්ඩක් ෆෝන් එකට ගියාට පස්සේ ගේම් එකට ගිහලා මේකෙන් තව රුපියල් 100ක් 200ක් හරි 500ක් 1000ක් හරි ටිකක් ලොකුවට ප්ලේ කරනාට මේ තව රුපියල් 2-3000ක් හොයා ගන්නවා කියලා වගේ එකක් එනවා. ඒ නිසා තමයි මම කියන්නේ දිනලා ඉවර වෙලා දවසට දිනන ගානක් අනිවාර්යෙන් ඔයාලගේ ළඟ තියාගන්න. මම දවසට අද දවසට මෙච්චරයි මම දිනන්නේ. මට මේ හොයාගන්නේ මේ ගාන හොයාගත්තට පස්සේ මම මේකෙන් අයින් වෙලා මගේ සම්පූර්ණ ගාන විත්ඩ්‍රෝල් කරලා මං ආයෙ හෙට තමයි මගේ ඉතුරු වැඩ ටික කරගෙන මං ආයෙ හෙට තමයි ප්ලේ කරන්න කියන තැන එන්න. හැබැයි මේ මයින්ඩ් එක ගොඩක් අයට හදාගන්න බෑ. මේ මයින්ඩ් එක හදාගෙන ප්ලේ කරන සෙට් එකක් ඉන්නවා. ඒක මම ඇත්තටම දන්නේ. මම ඩිපොසිට් විත්ඩ්‍රෝල් කරන නිසා දන්නේ. දවසට ගානක් හොයාගෙන ඇත්තටම උදේට ගානක් හොයාගෙන ඉවර වෙලා උදේ 9-10 වෙනකොට උදේ පාන්දර ගානක් දාගෙන 9-10-11 සාමාන්‍යයෙන් 10-11 වගේ වෙනකොට සම්පූර්ණ ගානම විත්ඩ්‍රෝ කරගෙන දිනපු ගානත් එක්ක විත්ඩ්‍රෝ කරගෙන ආයෙ පහුවදා උදේට ඩිපොසිට් එක දාන ගොඩක් අය ඉන්නවා. එතකොට එයාලා මේ මයින්ඩ් එක හදාගෙන තමයි තියෙන්නේ. එතකොට ඔය කාරණා ටික තමයි මට ඔයාලට කියන්න තියෙන්නේ. ඇත්තටම මේක ලොකු දෙයක් නෙවෙයි. ඇත්තටම ඔයාලා ප්ලේ කරලා වින් කරනවා නම් මම මේ කියපු කරුණු ටික අනිවාර්යෙන් ඔයාලා මතක තියාගෙන ඒ විදිහට ඔයාලා සෙල්ලම් කරන්න. නැත්තම් නම් ඇත්තටම ඔයාලට කවදාවත්ම දිනන්න බෑ මේකෙන්. ඒ වගේම තමයි ලොස්ට් අය තවත් දුරටත් ප්ලේ කරනවා නම් ඔයාලගේ ලොස්ට් account එක ඉස්සල්ලාම ඔය ලොස්ට් උන account එක අයින් කරන්න. මොකද ඕකත් මයින්ඩ් එකේ තියනවා ගොඩක් අයගේ. මේ account එක ලොස්ට් වුණා මේ account එක වැඩක් නැහැ මෙහෙමයි කියලා ඉවරලා මෙහෙමයි ඒකේ වෙනසක් නැහැ. නමුත් ඇත්තටම මම කියන්නේ ඒකෙනුත් අයින් වෙලා තව දුරටත් ප්ලේ කරනවා නම් අලුත්ම සිස්ටම් එකකට ඔයාලට සිස්ටම් ඕන නම් මම සිස්ටම් දෙන්නම්. කොහොමද මේක වින් කරන්න කියන සිස්ටම් දෙන්න මම ෆ්‍රී දෙන්නේ. මට සල්ලි 750ක්වත් ඒවා මම ෆ්‍රී දෙන්නේ. ඒ සිස්ටම් වලට ප්ලේ කරන්න අලුතෙන් account එක හදාගන්න ඔයාලා. අලුතෙන් මේ account එක හදාගෙන ප්ලේ කරන්න ඔයාලට ගාණක් දවසට ගාණක් හොයාගන්න සිස්ටම් එක කියන්නම්. තණ්හාවට මුදල් හොයන්න නෙවෙයි. දවසට ගාණක් හොයාගෙන ඉන්න සිස්ටම් එක කියලා දෙන්නම්. පෙරදුන මුදල් නම් එකපාර හොයන්න බෑ කාටවත්. ඒකත් කියන්න ඕන. මොකද ලක්ෂ ගණන් පෙරදුනායට මට හෙට මේ ලක්ෂ 10ක් 15ක් පෙරදුනායට මේ හෙට ලක්ෂ 10 15 හොයන්න ට්‍රික් දෙන්න බෑ. මොකද මට ඇත්තටම පුළුවන් සාමාන්‍යයෙන් දාන ගාණට සාපේක්ෂව සාමාන්‍යයෙන් දාන ගාණෙන් 130ක් 40ක් විතර වගේ වින් කරන්න පුළුවන් ට්‍රික් ටිකක් ඔයාලට දෙන්න පුළුවන්. ඒක තමයි මට කරන්න පුළුවන්. හරි එහෙමනම් මම මේ කියපු කරුණු ටික ඔයාලා මේ වීඩියෝ එක සම්පූර්ණ බලලා A to Z ඔළුවට ගන්න. ඕන දෙයක් මොන හරි දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් මට WhatsApp message එකක් දාන්න. WhatsApp number එක මම මේක දාලා තියන්නම්.
එතකොට ඊට අමතරව අපි 1xbet, melbet සහ mosbet, එතකොට dbbet කියන සයිට් වල අපි ඩිපොසිට් විත්ඩ්‍රෝල් ටික කරනවා. ඔයාලට ඒ ටික අපෙන් කරගන්න පුළුවන්. එතකොට මොන හරි සයිට් එකක අලුතෙන් account එකක් හදාගන්න ඕන නම් අලුත්ම අප්ඩේට් එකක account තියෙන. දැන් ඇත්තටම withdrawal එකේදී OTP code, authenticator ප්‍රශ්න මොනවත් එන්නේ නැති මේවා තමයි තියෙන්නේ. account තමයි තියෙන්නේ. එතකොට ඒකක් හදාගන්න හැටි අපි ඔයාලට එහෙම කොහොමද හදාගන්නේ කියන එක අපි සම්පූර්ණ ඔයාලට කියලා දෙනවා සහ අපේ winning trick ටික අපි free දෙනවා. එතකොට අපි fingertricks LK YouTube channel එක ඔයාලා subscribe කරලා තියාගන්න. ඉස්සරහට අපි සියලුම update ටික අපේ YouTube channel එකේ දානවා. ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව අපේ YouTube channel එක කරා හැමදේම බලන්න පුළුවන්. මොකද page ගානේ group ගානේ කියලා ප්‍රශ්න හදාගන්න ඕනේ. ඔයාලගේ තියෙන ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන වීඩියෝ එක අපි අනිවාර්යෙන් අපේ YouTube channel එකේ දාලා තියෙනවා. හරි එහෙනම් බොහොම ස්තුතියි සියලුම දෙනාට. මේ කරුණු ටික ඔයාලා A to Z 3-4 පාරක් හරි බලලා ඔයාලා note down හරි කරගෙන තියාගෙන ඔයාලගේ mind එක හදාගන්න. බොරුවට lost වෙන්න play කරන්න කලින් අනිවාර්යෙන්ම ඔයාලගේ mind එක හදලා තියාගන්න. හරි බොහොම ස්තුතියි එහෙනම්.